හරි. මං කෙලින්ම කාරණාවට එන්න. ඔයාගේ ජීවිතේ කවදා හරි දැනෙලා තියෙනවද? ඔයාට මහ ලොකුවට ප්‍රශ්න නැහැ. රැකියාවක් තියෙනවා, පවුලේ අයවත් එක්ක හොඳින් ඉන්නවා, ස්වාමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, යාළුවෝ මේ හැම කෙනෙක්ම වත් එක්ක හොඳින් ඉන්නවා, ඒත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. මේ හැමදේම තිබිලත් හිස් හැඟීමක් දැනුණු මොහොතක් තියෙනවද ඔයාගේ ජීවිතේ? සතුටකුත් නැහැ. දුකක්ද මේක කියලා හිතා ගන්නත් බෑ. මේ දෙක අතර හැඟීමක් ඔයාලට දැනෙලා තියෙනවා. අන්නේ හැඟීමක් දැනෙලා තියෙනවා නම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි කතා කරමු මේ ගැන හැම දෙයක්ම. කතා කළ යුතු සියල්ල මෙතනදී කතා කරමු. අපේ ජීවිතේට මේක අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ හැඟීම ඉවහල් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඉස්කම මොකද්ද කියලා අපි මුලින්ම හරියට තේරුම් ගන්න ඕනේ. මේක බොහෝ දෙනෙක් හිතන්නේ සාමාන්‍ය දුකක්. නැත්තම් මේක තමයි ડિප්‍රෙෂන් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි මේක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්, කතා කළ යුතුම ප්‍රශ්නයක් නිසා තමයි මම මේක මගේ channel එකේ පළ කරන පළවෙනි වීඩියෝ එක විදිහට මේ තේමාව තෝරාගත්තේ, මේ මාතෘකාව තෝරාගත්තේ. මේක ගැන මුලින්ම කතා කරලා ඉන්න ඕන කියලා හිතුණා හැම දෙයකටමත් කලින්. ඒ හින්දා අපි මේ ගැන කතා කරමු. මේ හැඟීම බුදුදහමේ පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් බුදුදහම කියනවා ජීවිතේ අපි දුක් විඳින්නේ දුක නිසා නෙවෙයි. දුක ඇති වෙන්න හේතුව හරියට අපි වටහාගෙන නැති නිසා, දුකට හේතුව අපි දන්නේ නැති නිසා කියලා. කියන්නේ අපිට සල්ලි තියෙනවා, හොඳ සම්බන්ධතාව තියෙනවා, සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. මේ හැමදේම තිබිලත් අපේ හිත ඇතුලේ මොකද්ද හිස්කමක් තියෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේ කිසිම අර්ථයක් නැහැ කියන හැඟීමක් අපිට දැනෙලා තියෙනවා. අන්න ඒක තමයි මේ හිස්කම කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි යමු මනෝවිද්‍යාවේ මේක පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඇත්තටම කියනවා නම් මම මේක මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා සහ මේ පළවෙනි වීඩියෝ එක වුණත් අවුරුදු ගානකට පස්සේ වීඩියෝ එකක් කළා වුණත් පිළිවෙලකට දේවල් කරන්න ඕනේ කියලා මම හිතනවා. හරි දෙයක් ඔයාලට දෙන්න ඕනේ කියලා මම හිතනවා, විශ්වාස කරනවා. ඒ හින්දා මම මේක වීඩියෝ එක කරන්න කලින් ගොඩක් දේවල් නෝට් කරගත්තා. දීර්ඝ විස්තරයක්. ඒකේ සමහර තැන් බලන ගමන් තමයි මම ඔයාලට එක්ක කතා කරන්නේ. එතකොට මේක නැචරල් නෑ වගේ දෙයක් තේරෙයි ඔයාලට. ඒකට සමා වෙන්න. අපි කාරණා එක්ක මේ දේ කතා කරගෙන යමු. මනෝවිද්‍යාවේ මේක පැහැදිලි කරන්නේ කොහොමද කියලා බැලුවොත් ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් වන වික්ටර් ෆ්‍රැන්ක්ලර් මහතා පවසනවා මිනිසා බිඳ වැටෙන්නේ වේදනාව නිසා නොවේ, ජීවිතයට අර්ථයක් නොමැති නිසා. ඒ කියන්නේ මේ හිස්කමට තව ගැඹුරු පැත්තක් තියෙනවා. අපි මේක ඉමෝෂනල් නම්නස් කියලා හඳුන්වනවා. මේ හැඟීම කියන්නේ ඔයාගේ හැඟීම් හිර වෙලා වගේ තත්ත්වයක් ඔයාට දැනෙනවා. අන්න ඒ තත්ත්වය තමයි මේ හිස්කම ඇතුලේ තියෙන ඇත්තම තත්ත්වය. හරි. අපි බලන්න ඕනේ ඇයි මෙහෙම අපිට දැනෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මෙහෙම හිස් ගතිය දැනෙන්නේ ඇයි කියලානේ. ඒක න අපි බැලුවොත් මේකට හේතුව ඔයාගේ ශරීරය ඔයාව ආරක්ෂා කරන්න දරන ස්වභාවික උපක්‍රමයක් තමයි, ස්වභාවික යාන්ත්‍රණයේ එක් අවස්ථාවක් තමයි මේ தත්ත්වය. අනතුරක් දැනෙනකොට ඔයාගේ ස්නායු පද්ධතිය මුලින්ම කරන්නේ ඒකට මුහුණ දෙන්න. fight or flight. කියන්නේ ඔයා ඒ අනතුරත් එක්ක සටන් කරන්න යොමු කරනවා. එහෙම නැත්නම් ඒකේ අනතුරෙන් මිදිලා පලා යන්න ඔයාට ශක්තිය දෙනවා. තව හේතුවක් තියෙනවා මේ හිස් තත්ත්වය ඇති වෙන්න. අනතුර වැඩි නම් ඔයාට එන අනතුරුදායක තත්ත්වය දරා ගන්න බැරි තත්ත්වයක් නම් තියෙන්නේ. ඔයා කොච්චර උත්සාහ කරත් ප්‍රශ්නේ විසඳ ගන්න බැයි නම්, ඔයාට තියෙන ප්‍රශ්නය විසඳ ගන්න ක්‍රමයක් ඇත්තෙම නැත්නම් ඔයාගේ ස්නායු පද්ධතිය කරන්නේ ඔයාව ෆ්‍රීස් කරනවා. එහෙම නැත්නම් ෂට් ඩවුන් කියන තත්ත්වයට ඔයාව යොමු කරනවා. අධික ආතතියක් ආව වෙලාවට මේ වගේ හැඟීමක් ඇති වෙනවා. කිසිම හැඟීමක් නැති බවක්, සතුටක් වගේම දුකකුත් නැති තත්ත්වයක්,
ඔයාගේ ජීවිතේ නිකන් ඔයා පිටතින් බලන් ඉන්නවා වගේ දැනෙනවා. ඇතුළතින් හිස් වගේ හැඟීමක් දැනෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් මේ පෙන්눔 කරනවා අධික ලෙස ආතතිය ඇති වුණාම. මේ හිස්කමට හේතුව මොකක්ද? මේකට විවිධ හේතු තියෙනවා. අධික පීඩනය හෝ කම්පනය. ඒ කියන්නේ විශාල වේදනාවක් හෝ කම්පනයක් අත්විඳින විට මොළය ඔයාව ආරක්ෂා කරන්න හැඟීම් විසන්ධි කරනවා. ශෝකය හෝ පාඩුව, ආදරණීය කෙනෙක් අහිමි වීම, රැකියාවක් අහිමි වීම වැනි දේවලින් පස්සේ මේ හැඟීම් නැති බවක් ඔයාට දැනෙන එක සාමාන්‍යයි. නිරන්තර ආතතිය හෝ වේස. ඔයා නිතරම ආතතියෙන් ඉන්නවා නම් දිගටම වෙහෙස වෙලා නම් ඉන්නේ. ඒ වගේ වෙලාවට මේ ඔයාගේ තියෙන ශක්තිය ෂෙය කරලා ඔයා ෆ්‍රීස් වෙලා වගේ තත්යකට එනවා. මේ හිස් හැඟීමට එනවා. විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් තත්වයට ආවමත් මෙහෙම සතුට වගේම දුකකුත් නැති හිස් අවකාශයකට ඔයාව අරගෙන යනවා. ඊළඟට තව දෙයක් තියෙනවා. පොඩි කාලේ මේ කාරණාව ඉතා වැදගත්. ලංකාවේ අපේ ගොඩාක් අපිට දකින්න ලැබෙන තත්ත්වයක් තමයි මේක. මේ මං හිතනවා මේ පුද්ගලිකව මගේ මතය මේක. මේ හින්දා තමයි ගොඩක් අය මේ හිස් හැඟීමකින් ජීවත් වෙන්න හේතු වෙන ප්‍රධානම හේතුවක් විදිහට මම මේක දකිනවා. අපි පොඩි කාලේ ඉඳන්ම අපේ දෙමව්පියෝ ගුරුවරු අපිට අපේ හැඟීම් රිලීස් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. චූටි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ, පෙන්නලා දෙන්නේ. ඕක ගැන කතා කරන්න එපා, ඕක ගැන කියන්න එපා, ඕක ගැන කතා කරන්න කියලා අපිට අපේ හැඟීම් මේ හංගගෙන ඉන්න උගන්වලා දෙනවා. අන්න ඒ නිසා මෙහෙම ඒ පොඩි කාලේ ඉඳන්ම ඒ විදිහට හුරු වුණාට පස්සේ ලොකු වුණාම ඒ අය දැඩි පීඩනයකටපත් වෙනවා. කිසිම හැඟීමක් නැති මිනිස්සු බවටපත් වෙනවා. දුකක් දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. සතුටක් දැනෙන්නේ නැහැ. හිස් හැඟීමකින් ජීවත් වෙන කාලය වැඩි වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට මම දකිනවා පොඩි කාලේ ඉඳන්ම ළමයි හුරු කරලා තියෙනවා හැඟීම් මෝඩ් කරගෙන ඉන්න. මේ தත්ත්වය මේ හේතු හින්දා තමයි මේ හැඟීම අපිට දැනෙන්නේ. අපි බලමු ඊළඟට වැදගත් කාරණාව තමයි මේ හිස් හැඟීමක් ඇති වුණාට පස්සේ මිනිස්සු යොමු වෙන මේ හිස් හැඟීමෙන් මිදෙන්න මිනිස්සු යොමු වෙලා තියෙන වැරදි මාර්ග මොනවද කියලා. අංක 1ට මම දකින දේ තමයි අධික ලෙස මත්පැන් පානය කරන අය, නිතරම දුම් පානය කරන අය, නිතරම මත්ද්‍රව්‍ය පානය කරන අය. මේ හිස් හැඟීමෙන් මිදෙන්න මුලින් මේ දැනෙන හිස් හැඟීම තේරුම් ගත්තේ නැති හින්දා, මේක මොකද්ද කියලා එයාලා තේරුම් ගන්න උත්සාහ කරේ නැති හින්දා, ඒකෙන් මග ඇරෙන්න, ඒ හැඟීමෙන් මිදෙන්න එයාලා තෝරගන්නවා මත්පැන් පානය කරන්න. එහෙම නැත්නම් දුම් පානය කරන්න. එහෙම නැත්නම් වෙනත් මත්ද්‍රව්‍යයකට යොමු වෙලා තියෙනවා. මේකට මේ දේවල් වලට යොමු වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ හිස් හැඟීමට අර්ථයක් හොයාගන්න උත්සාහ කරන්නේ, හොයාගන්න නැහැ. ඒකෙන් ඒ හැඟීම දැනෙන්නේ නැතුව ඉන්න තමයි මෙයාලා මේ විසඳුම් වලට යන්නේ. ඊළඟට තව මාර්ගයක් තමයි, වැරදි මාර්ගයක් තමයි මේ තත්ත්වයෙන් මිදෙන්න තෝරගන්න අනවශ්‍ය සම්බන්ධතා. මොනවා හරි ප්‍රේම සම්බන්ධතාවක් අවසන් වුණාම එම නැත්නම් වෙන මොනවා හරි අර ඉහත සඳහන් කරපු හේතු හෝ වෙනත් හේතුවක් හින්දා හිස් හැඟීමකින් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒකෙන් මිදෙන්න යා මොනවා හරි අරමුණක් පස්සේ දුවනවා. ඒ අතර මත්පැන් දුම්පානයේ මත්ද්‍රව්‍ය වලට අමතරව අනවශ්‍ය සම්බන්ධතාවවලට යොමු වීමත් తాවකාලිකව මේ හැඟීම පුරවන්න එයා යොදා ගන්න එක් විකල්පයක්. ඊළඟට මේ தත්ත්වයෙන් මිදෙන්න තවත් තෝරගන්න දෙයක් තමයි තමුන්ගේ தත්ත්වය පෙන්වන්න. ඔයා දැකලා ඇති මේ හැඟීමෙන්, හිස් හැඟීමෙන් ඉන්න කට්ටිය ඉන්නවා. එයාලා සමාජයට පේන්න සෝෂල් මීඩියාස් වල ෆොටෝස් අප්ලෝඩ් කරන්න, එහෙම නැත්නම් වෙන ගමේ කට්ටියට පේන්න, නගරේ කට්ටියට පේන්න, තමුන්ගේ යාළු මිත්‍රයන්ට පේන්න.
විවිධාකාර දේවල් කරනවා. අරයලත් එක්ක අරයලට වඩා සතුටින් මම සතුටින් ඉන්නේ කියලා පෙන්වන්න විවිධාකාර දේවල් කරනවා. ඇඳුම් කරනුම් එහෙම නැත්නම් වාහන හරි ඒ මොනවා හරි මිලදී ගැනීම අනවශ්‍ය විදියට මේ හෝටල් වලට ගිහිල්ලා කෑම ආහාර ලබා ගන්නවා. ඒ වගේ දේවල් වලින් තමුන්ගේ තත්ත්වය පෙන්වන්න උත්සාහ කරනවා. ඊළඟට අරමුණක් නැතුව තමුන්ගේ දවස ගෙවනවා. මෙතනදී ඔයාලට මතක ඇති වෙන දේ හිතා ගන්න බෑ, හිතන දේ වෙන්නේ නැහැ. ඔන්න ඕක බහුතරයක් පිරිස ලංකාවේ වැළඳගත්තා. එයාලා ඒක වැළඳගත්තේ අරමුණක් නැතුව ජීවත් වෙන්න එක විකල්පයක් තමයි මේක කියලා බොහෝමයක් පිරිස වැළඳගත්තා. ඒ වැළඳගත් පිරිස අතර හොඳට හොයලා බලන්න. හරි විදිහට මේක තේරුම් ගත්ත කී දෙනාද ඉන්නේ? වැරදි විදිහට වටහාගෙන කිසිම අරමුණක් නැතුව තමුන්ගේ එදිනදා ජීවිතය ගත කරන්න ඒ කාරණාව තෝරගත්ත පිරිස කොපමණද කියලා. මෙන්න මේ වගේ දේවල් මේ හිස් හැඟීමට මේ දැනෙන හිස් හැඟීමට හරි විසඳුමක් තෝරා නොගැනීම නිසා මිනිස්සු මෙන්න මේ තත්වයට පත් වෙනවා. එයාලා වැරදි මාර්ගවල යනවා. හරි. ඊළඟට අපි කතා කරමු මේ හිස්කමෙන් මේ හැඟීමෙන් මිදුණ මිනිස්සු ඉන්නවද? එහෙම මිදිලා ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු ඉන්නවද කියලා අපි හොයලා බලමු. ජීවිතය සාර්ථක කරගත්ත කට්ටිය ඉන්නවද කියලා හොයලා බලමු කියලා මම කිව්වා. හැබැයි ඊට කලින් මේ දැන් මේ හිස් හැඟීම ලොකු ප්‍රශ්නයක් කියලා ඔයාලට තේරෙනවනේ. මේක නිසා වැරදි දේවල් වලට යොමු වෙච්ච බහුතරයක් ඉන්නවා. 180ක් දැන් ඔයාලට තේරෙනවා ඇති. 180ක් වෙනා මේ හිස් හැඟීමට විසඳුමක් හොයමින් තමයි වැරදි දේවල් වලට යොමු වෙලා තියෙන්නේ කියලා. එතකොට මේකෙන් මිදෙන්න තියෙන හොඳම ලෝකයේ මෙතෙක් සොයාගෙන තියෙන හොඳම කාරණා ටික එකතු කරලා හොඳම මෙතඩ් පහක් කාරණා පහක් මම පෙන්නලා දෙනවා. මේ කාරණා පහ අනුගමනය කිරීමෙන් ඔයාට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා මම වගකීමෙන් කියනවා. අංක 1 සතුට හොයන්න එපා. ජීවිතේ අර්ථයක් හොයන්න. ඔයාට කවදාවත් හිතලා තියනවද මට සතුට වෙන්න හේතුවක් තියනවද? මට තව මොනවද අඩු කියලා හිතලා තියනවද? මෙතන තමයි ගොඩාක් අයට වැරදෙන තැන. සතුට කියන්නේ එක හැඟීමක්. ඒක එනවා අපව යනවා. හැබැයි ඔයා සතුට පස්සේ දිව්වොත් තව ටිකක් කියලා හැමදාම දුවන්න වෙයි. ඒත් මම මේ දේ කරන්නේ ඇයි? මේ වේදනාවට හේතුව මොකද්ද කියලා හෙව්වොත් මේ සතුටට හේතුව මොකද්ද? ඒ කියන්නේ ජීවිතේට අර්ථයක් හොයාගත්තොත් ඔයාට මේ හැඟීමෙන් මිදෙන්න පුළුවන්. ඔයාම ඔයාගේ ජීවිතෙන් අහලා බලන්න. ඔයාගේම අහලා බලන්න. මම දැන් කරගෙන යන දේවල් වල අර්ථයක් තියනවාද? නැත්තම් ෆීලින් එකක් හොයන ගමන්ද? මම තේරුමක් හොයන ගමන්ද මේ දුවන්නේ? මේ ජීවිතේ මම මේ කරගෙන යන වැඩ කරන්නේ මොනවා හරි තේරුමක් හොයන ගමන්ද? නැත්තම් ඇත්තටම මම මේකට අර්ථයක් ඇතුවද මම මේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා ඔයාගෙන් අහලා බලන්න. අපි ඊළඟ රූල් එකට යමු. මේ දෙවෙනි කාරණාවට කවදාවත් හිස්කමෙන් පලා යන්න එපා. ඒකට මූණ දෙන්න. හිස්කමක් දැනෙනකොට අපේ මනස නැචරල් විදිහට කියන්නේ මේක දැනෙන්න දෙන්න එපා. ඒ නිසා ඔයා ෆෝන් එක අතට ගන්නවා, සෝෂල් මීඩියා වල බලනවා, ස්ක්‍රෝල් කරනවා. ඊළඟට ඇල්කොහොල්, නිකොටින්, අනවශ්‍ය විදිහට රිලේෂන්ෂිප් මේ හැම දෙයකින්ම ඔයා කරන්නේ මේ හිස් හැඟීමෙන් පලා යන්න තමයි ඔයා උත්සාහ කරන්නේ. ඒත් මේ හිස්කම කියන්නේ ඔයාට හානි කර දෙයක් නෙමෙයි. හිස්කම කියන්නේ ඔයා යන්නේ වැරදි පාරක. මම මේ යන්නේ වැරදි පාරේ. මම ඇත්තටම කළ යුතු දේ නෙමෙයි මම මේ කරන්නේ කියලා ඔයාට අඟවන සිග්නල් එකක් තමයි මේ හිස්කම කියන්නේ. මේ හිස්කම
තේරුම් ගත්තොත් ඔයාගේ ජීවිතය අපව හැරෙන්න පටන් ගන්නවා. මම මේ යන්නේ වැරදි පාරේ, මම මේක ජීවිතේට අර්ථයක් හොයාගන්න ඕනේ කියලා දැනගත්ත මොහොතේ ඉඳන් ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතන තමයි. හරි. ඊළඟට වැදගත්ම දේ තුන්වෙනි දෛනික රීතියක් රුටීන් එකක් ගොඩනගා ගන්න. මෙතන තමයි හිස්කමෙන් මිදෙන්න තියෙන most practicalම රූල් එක. බොහෝ දෙනෙක් කියනවා මට මොටිවේෂන් නැහැ, මට එනර්ජි නැහැ. ඒත් ලෝකේ පෙන්වන සත්‍ය තමයි මොටිවේෂන් එන්නේ රුටීන් එකෙන්. රුටීන් එක මොටිවේෂන් එකෙන් නෙමෙයි එන්නේ. ජී.කේ රෝලින් දිනපතා එකම වෙලාවට එකම තැන ලිව්වා. ඇය ඒ නිසාම ඇය ඩිසිප්ලින් එකක් ගොඩනගා ගත්තා, රුටීන් එකක් තියාගත්තා. ඒ රුටීන් එක නිසා මනසට ස්ට්‍රක්චර් එකක් දුන්නා, හිස්කමට ප්‍රේම එකක් දුන්නා, ජීවිතේට රිද්ම් එකක් දුන්නා. ඒ නිසාම හැරි පොටර් කියලා ග්‍රන්ථයක් බිහි වුණා. ලෝකයක් දන්න කාන්තාවක් වුණා. එහෙනම් ඔයාට අද එක පොඩි රුටීන් එකක් හදාගන්න පුළුවන් නම් මිනිත්තු 10ක් එකම වෙලාවට එකම ක්‍රියාවක් මං අද දවසේ කරපු වැඩ ටික විනාඩි 10ක් යොදාගෙන මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් ලියනවා. එහෙම නැත්නම් මං මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකම් එක්සර්සයිස් කරනවා, දුවන්න යනවා හරි මොනවා හරි. එහෙම නැත්නම් වෙන මොනවා හරි භාවනා කරනවා. ඔය වගේ මොනවා හරි රුටීන් එකක් දෙන්න. මේ දවසේ නිශ්චිත ටයිම් එකක් දීලා රුටීන් එකක් දෙන්න. එතකොට ඔය හිස් හැඟීම ටිකෙන් ටික නැති වෙලා ඔයාගේ ජීවිතයට අර්ථයක් එකතු වෙනවා. මේ කාරණා ගැන මම මේ තා කෙටියෙන් පැහැදිලි කරන්නේ. ඒ වගේම මට තේරෙන විදිහට පැහැදිලි කරන්නේ. ඔයාලා තව දුරටත් මේවා හොයලා බලලා මේකට තියෙන තව හොඳම විසඳුම් මොනවද කියලා හොයලා බලලා හොඳ විදිහට මීට වඩා තව කාරණා ඇති ඒ දේවල් හොයලා බලමින් ඉස්සරහට යන්න. වෙන කාරණාවට යමු. Tamanට වඩා තව කෙනෙකුට වටිනාකමක් වෙන්න. හිස්කම වැඩිවීම වෙන්නේ ජීවිතයේ මමත්වයෙන් පිරුණාම. මම කියන කාරණාවෙන් පිරුණාම තමයි හිස්කම වැඩි වෙන්නේ. මගේ ප්‍රශ්න, මගේ දුක මට ලැබුණේ නැහැ. ඔය විදිහට හිතුනහම තමයි මේ හිස්කම ඇති වෙන්නේ. එතකොට ඔෆරා වින්ෆ්‍රි මෙතනින් ගැලවුණේ කොහොමද? හොඳම උදාහරණයක් විදිහට Tamanට වඩා කෙනෙකුට වටිනාකමක් වෙන්න කියන කාරණාවත් එක්ක කතා කරන්න මම දකින හොඳම කෙනා තමයි එතුමිය. එතුමිය මෙතනින් ගැලවුණේ කොහොමද? ඩිසිප්ලින් එකකින්. මගේ වේදනාව අනිත් අය සුව කරන වගකීමක් කරගන්නවා කියලා අය හිතුව හින්දා අය ඒ හිස් හැඟීමෙන් මිදුණා. ඔයාගේ දුකත් අනිත් කෙනෙකුට අර්ථයක් වෙන විදිහට පාවිච්චි කරොත් මේ හිස්කමෙන් ගැලවෙන්න පුළුවන්. පස්වෙනි කාරණාවටත් යමු ඉක්මනින්ම. දිග්ගු අරමුණක් සමග ඔයාට ලැබෙන වේදනාව බාර ගන්න. අද ලෝකෙ මිනිසුන් කියන බොරු කතාව තමයි දුක නැති ජීවිතයක් තියෙනවා. සල්ලි තිබුණොත් දුක නැහැ. එහෙම නැත්නම් යාන වාහන තිබුණොත් දුක නැහැ. හැබැයි එහෙම නැහැ. ඒක බොරු. මොන දේ තිබුණත් හැම කෙනෙක් තුළම මේ හිස් හැඟීම ඇති වෙන අවස්ථා තියෙනවා, ඇති වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ දිගු අරමුණක් තියෙන මිනිහෙක් කවදාවත් වේදනාවකින් බිඳ වැටෙන්නේ නැහැ. වයි කියන එකක් තියෙන මිනිහෙක් හව් කියන එකකින් අනිවාර්යෙන් දරා ගන්නවා. හරි, ඔබේ ජීවිතේ අර්ථයක් තිබුණාම දුක වේදනාව වුණත් ඉවසගෙන ඉදිරියට යන්න පුළුවන්. ඔයාට අර්ථයක් තියෙනවා නම්, ඔයා ඒ වෙනුවෙන් අර්ථවත් අරමුණක් තියෙනවා නම්, ඔයා ඒ වෙනුවෙන් ඕනෑම දුකක් දරාගෙන ඉස්සරහට යනවා. ඊළඟට අපි යමු මේ අපි දැන් කතා කරා මොකද්ද මේ හිස්කම, මේකට හේතුව මොකද්ද, මේකට තියෙන හොඳම විසඳුම් මොනවද කියලා. ඊළඟට අපි බලමු මේකේ තියෙන ප්‍රායෝගික භාවිතයන් මොනවද. කියන්නේ මේ අපි කියපු කාරණා විසඳුම් භාවිතා කරලා ජීවිත සාර්ථක කරගත්ත මිනිස්සු කවුද? එයාලා කොහොමද ජීවිත සාර්ථක කරගත්තේ කියලා.
හිතුවට වඩා මේ වීඩියෝ එක ඇදිලා ගියා. මම හිතුවේ මෙච්චර වෙලා කතා කරන්න වෙයි කියලා. හැබැයි කතා කරගෙන යද්දී පළවෙනි වීඩියෝ එකේ ඉඳන්ද දන්නෙත් නැහැ. ගොඩක් වෙලා ගියා. කමන්නේ. මේකේ ප්‍රායෝගික භාවිතයන් ගැන අපි කතා කරගෙන යමු. ඉක්මනටම මම මෙතනදී නම් ලියාගත්ත ටික එක්ක කතා කරනවා. මේවා කතා නෙමෙයි ජීවිතය වෙනස් කරපු ඇත්තම කතා. මේ නීති ටික කොහොමද යථාර්ථයට ආවේ කියලා අපි බලමු. වික්ටර් ෆ්‍රැන්ක්ල් මහතා දුකට අර්ථයක් දුම් මිනිසා කියලා තමයි හඳුන්වන්නේ. දෙවන ලෝක යුද්ධයේ කාලේ එතුමාගේ මරණය දවසින් දවස ලං වුණා. අනාගතයක් නැහැ. ඕට තිබු සියල්ල හිමි වුණා. බිරිඳ, දරුවන්, පවුල, රැකියා, නිදහස මේ හැමදේම නැති වුණා. ඒත් අනිත් අය ඇහුවේ ඇයි මට මෙහෙම වුනේ කියලා. මේ වගේ තත්වයක ඔයා හිටියත් මම හිටියත් අහන්නේ ඇයි දෙයියනේ මට මෙහෙම වුනේ කියලා. හැබැයි එතුමා ඇහුවේ මේ වේදනාවෙන් මම ලෝකයට මොන වටිනාකමක් දෙන්න පුළුවන්ද? මේ කම්පනය මට මොනවද උගන්වන්න හදන්නේ කියලා. ඒකෙන් එහෙම හිතපු එතුමා එදා එහෙම හිතපු නිසා මීනින් තෙරපි කියලා දෙයක් ඉපදිලා තියෙනවා. බිහි වෙලා තියෙනවා. ලෝකයට දායාද කරලා තියෙනවා එතුමා. හොයලා බලන්න මීනින් තෙරපි කියලා නැත්නම් වික්ටර් ෆ්‍රැන්ක්ල් එතුමාගේ නම සඳහන් කරලා හොයලා බලන්න. එතුමාගේ රූල්ස් අතර මේක තමයි වැදගත්ම රූල් එක. ඔහු දුක නැති කළේ නැහැ. ඒ දුකට අර්ථයක් දුන්නා. ඔහු තම හිස්කමට කම්පනයට මුහුණ දීලා එයින් පලා යන්නේ නැතුව ඒකට අර්ථයක් ලබා දුන්නා. ඊළඟට ජේ.කේ රෝලින් රුටින් එකෙන් ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක් ගැන කතා කරනවා නම් හැරි පොටර් කතා මාලාවේ කතුවරිය ජේ.කේ රෝලින් මෙතනිය ගැන තමයි අපි කතා කරන්න ඕනේ. එතුමිය මුලදී ජීවත් වුණේ දරිද්‍රතාවයෙන්, විෂාදයෙන්, දික්කසාදයෙන් පසු ඇතිවෙච්ච මානසික තත්ත්වයෙන්. එයාට කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි දිනපතා එකම වෙලාවක් අරගෙන එතුමිය ලියන්න පටන් ගත්තා. ඇයට මොටිවේෂන් එකක් තිබ්බ නැති වුණා, රුටින් එකක් තිබුණා. ඒ නිසාම හැරි පොටර් කියලා ග්‍රන්ථයක් ලෝකයට බිහි වුණා. ඊළඟට ඔෆ්රා වින්ෆ්‍රී දුක වගකීමක් කළ කාන්තාවක් විදියට කතා කරනවා. අපිට එතුමිය ගැන කතා කරන්න වෙන්නේ. එතුමියට තිබ්බේ දුක්ඛිතම ළමා කාලයක්, අපයෝජන, දරිද්‍රතාව මේ හැම දෙයක්ම එක්ක එතුමියට වික්ටිම් කෙනෙක් වෙන්න හේතු සියල්ලක්ම තිබුණා. ඒත් ඇය තෝරාගත්තේ මගේ වේදනාව අනිත් අය සුව කරන වගකීමක් කරගන්නවා කියලා ඇය හිතුවා. ඒ නිසාම පර්පස් එක අරමුණක් වෙලා, පර්පස් එක පවර් එකක් වෙලා ඇය තම හිස්කම, තමාගේ වේදනාව තමාට වඩා විශාල අරමුණක් වෙනුවෙන් යොදාගත්තා. ඒ නිසාම ඇගේ හිස්කම දිය වෙලා අසීමිත බලයක් බවට ඒකපත් වුණා. ඊළඟට මාකස් රජතුමා ගැන කතා කරමු. දැක්ම වෙනස් කිරීමෙන් ජීවිතය වෙනස් කර රජතුමා විදියට මෙතුමා හඳුන්වන්න පුළුවන්. රෝම අධිරාජ්‍ය රජතුමා ඔබට ඔබේ මනස පාලනය කිරීමේ බලය තිබෙනවා. බාහිර සිදුවීම් පාලනය කරන්න බෑ. මේ තේරුම් ගන්න ඔබට ශක්තිය ලැබෙනවා කියලා එතුමා පවසලා දෙනවා. මේ විදිහට නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට බාහිර ලෝකය නෙමෙයි අපි ඒකට දෙන දැක්ම ජීවිතය තීරණය කරනවා. ඔහු වේදනාවට මුහුණ දුන්නේ එයින් පලා යන්නේ නැතුව ඒ දෙස බලන ආකාරය වෙනස් කරලා. ඊළඟට ඇත්ත தත්ත්වය දැක්කාම සැනසෙල්ල දැනෙනවයි කියන දෙයට හොඳම උදාහරණය තමයි බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ සතුට හොයාගෙන ගියේ නැහැ. දුක දැක්කා. ඒකට හේතුව දැක්කා. ඒකෙන් මිදෙන ආකාරය දැක්කා. ඒ දුකෙන් මිදෙන්න මාර්ගය හොයාගත්තා. සත්‍ය දැක්කාම සැනසෙල්ල ලැබෙනවයි කියලා උන්වහන්සේ අපිට උදාහරණ සහිතව පැහැදිලි කරා. අපි දැන් කලින් කතා කරේ මේ හිස්කමට අදාළ සියලු කාරණා කතා කරා. මේකෙන් මිදෙන්න ඔයාලට කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් කිහිපයක් ගැන ඉක්මනට කතා කරලා වීඩියෝ එක අවසන් කරමු. ශරීරය සමග සම්බන්ධ වෙන්න. ඔයාට දැනෙන දේවල් 5ක් කරන්න, පෙනෙන දේවල් 4ක් කියන්න, ඔයාට ඇහෙන දේවල් 3ක් කියන්න, දැනෙන සුවඳවල් 2ක් ගැන කියන්න. ඒ වගේ ශරීරයට දැනෙන ශරීරයත් එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟට ජලය, ඒ කියන්නේ ජලය ඔය නාන වෙලාවට
ශරීරය මතු පිටට ඒක වැටෙන හැටි, ඒක ඇඟ දිගේ ගලාගෙන යන හැටි, ඒ දේවල් සමග සම්බන්ධ වෙන්න. ඔයාගේ ශරීරයත් එක්ක හිතාමතාම සම්බන්ධ වෙන්න. ඔයාට මොනවා හරි හැඟීමක් දැනෙනවා. ඒ කියන්නේ කිසිම හැඟීමක් නැත්තම් ඔයා මේ හැඟීමට හේතුව හොයලා බලනවානේ. හොයලා බලන්න. ඇයි මට මේක දැනුනේ කියලා ඔයා හොයලා බලන්න කියලා මම මුලින් පැහැදිලි කරන්නේ. එහෙම දැනුණාම ඒ මේ හිස් හැඟීම දැනෙන්න හේතුව හොයාගත්තාම මේක ඔයාට ඒ කියන්නේ තරහක් වෙන්න පුළුවන්, සම්බන්ධතාවක් නැති වුණ නින්දා දැනෙන තරහක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුකක් වෙන්න පුළුවන්. මේ වෙලාවට ඔයාට දුකක් නිසා නම් මේ තත්ත්වය ඇති උනේ, කඳුළු ආවේ නැතත් කමන්නේ. ඔයා අඬනවා වගේ රඟපාන්න. තරහක් නම් ඒ තරහ පිට වෙනකන් කෑ ගහන්න. එහෙම නැත්නම් ඒ තරහ පිට වෙන්න ඔයා මොනවාරි අනුගමනය කරන ක්‍රමයක් අනුගමනය කරන්න. මේ දේවල් කරාම ඔයාගේ හිස්කම නැති වෙලා නැවත යථා තත්ත්වයටපත් වෙනවා. හැබැයි මම කියපු ඒ අන්තිම දේ කරද්දී මනෝවිද්‍යා උපදේශකවරයෙක්ගේ සහාය ලබා ගන්නවා නම් වඩාත් හොඳයි. හරි, ඊළඟට දැන් ඔයාට කරන්න තියෙන්නේ මොනවද? හිස්කමෙන් පලා යන්න එපා. ඒක කුතුහලයෙන් සහ කරුණාවෙන් මූණ දෙන්න. ඒ හිස්කමට අර්ථයක් දෙන්න. දෛනික රීතියක් හදාගන්න. කෙනෙකුට වටිනාකමක් වෙන්න. ශරීරයත් සමග සම්බන්ධ වෙන්න. ඔයාගේ ස්නායු පද්ධතියට ආරක්ෂාවක් දෙන්න. මතක තියාගන්න, හිස්කම කියන්නේ අවසානය නෙමෙයි. ඒක අලුත් ජීවිතයක ආරම්භයක්. ඔයා පොළව යට ඉන්න කාලේ තමයි මේ හිස්කම කියන්නේ. ඔයා දලුලා වැඩෙන්න පටන් ගන්නවා. අපි මේකට හේතුව හොයලා බලලා ජීවිතේට අර්ථයක් එකතු කරගත්ත දවසේ ඉඳන් ඔයාගේ ජීවිතයේ අර්ථය මේකයි කියලා ඔයා තේරුම් ගත්ත දවසේ ඉඳන් ඔයා ගමන ආයෙ පටන් ගන්නවා. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. මම යම් අඩුපාඩු වෙන්නේ නැති මම දන්නවා එක. මේක මගේ පළවෙනි වීඩියෝ එක. සිද්ධ වෙච්ච අඩුපාඩු වලට සමා වෙන්න. දිගටම රැඳී හිටියට ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී මීටත් වඩා හොඳ විදිහට මේ දේවල් කතා කරමු. වටෙන් පොඩි ഘോഷාවක් ඇහෙන්නත් ඇති. වැස්ස වෙලාවක මේක කරේ. අදිසියෙම කරන්න හිතුණා. කරා. ඉතින් ස්තුතියි. මෙච්චර වෙලා රැඳිලා හිටියට ජීවිතේ සාර්ථක කරගමු. මේ මං කියපු කාරණාවන් වලට අදාළව තවදුරටත් ඔයාලා හොයලා බලලා හොඳම විසඳුම් මෙතඩ් අනුගමනය කරමින් මේ තත්ත්වයෙන් ඉක්මනටම විදිලා ජීවිතය සාර්ථක කරගනිවිය මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.